ටජ් මහල්ට අරුතක් එකේ නව අරුතක් එකේ මම ගත්ත ටජ් මහල්ට මම නව අරුතක් දෙන්න නම් දැන්ට අරුතක් තියෙන්න එපේ ටජ් මහල්ට. දැන්ට තියෙන අරුත තමයි ආදරේ මහා සංකේතය. ඒක ආදරේ සංකේතය කියලා කිව්වට ඒ ආදරේ ඒ පෙම්වන්තයා ඒක ගොඩනැගී ඔහුගේ දෙවනි පෙම්වතිය වෙනුවෙන්. ඇය මිය ගියාට පස්සේ තව කෙනෙක් ආසාද බඳිනවා. ඉතින් මහ ලොකු ආදරයක් තිබිච්ච කෙනෙක් නම් ඔහොම ගෑනුන්ව මාරු කරන ලොකු ආදරයක් තිබිලා නැහැ කියලා තමයි මට හිතුනේ. ආදරේ වෙනුවෙන් ඒ කියන්නේ එකපාරයි ආදරයක් ඇති නෑ ආදරේ එකපාරක් විතරක් නෙමෙයි එහෙම මම සම්මතයකට එන්නේ නැහැ. නමුත් ආදරේ කියලා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ මවගේ මාව මගේ ආච්චි අඳින්නේ සුදු. ඒ කරාබු දාන්නේ නැහැ මාලා දාන්නේ නැහැ මුකුත් දාන්නේ නැහැ. මම දවසක් ඇහුවා "ඒ ආච්චි ඒ සුදුම අඳින්නේ." එතකොට කිව්වා පුතා සියා තාත්තා මරුණට පස්සේ මම මාලවල මුකුත් දාන්නේ මං ආදරේ මගේ එකම එයා ආදරේ කියන වචනේ පාවිච්චි කරේ නැහැ. මං එයාට තමයි ගොඩක් කැමති. එයා මගේ ජීවිතෙන් වෙන් වුණාට පස්සේ මම මේ මාලවල දාන්නේ පාට ඇඳුම් අඳින්නේ නැහැ මං සුදු අඳින්නේ කියලා කිව්වා. ඉතින් එහාට මම එයාට මුකුත් කියන්නේ නැහැ. ඉතින් මට මේක ලියන් ඇද්දි මට හිතුණා එහෙනම් මේ ටජ් මහල්ට මගේ ආච්චි කොච්චර වටිනවද?